ඊයේ පෝස්ට් එකක් සහ වීඩියෝ එකක් මම දැම්ම මතක ඇති මේ අවයව දන් දීම පිළිබඳව පෝස්ට් එකකුත් තියෙනවා වීඩියෝ එකකුත් තියෙනවා එක ළඟ දාපු ඊයේ මිස් වුණා නම් ගිහිල්ලා බලන්න වීඩියෝ එකට නම් මම දැක්ක රෙස්පොන්ස් වගේක් ඇවිල්ලා තිබ්බා පෝස්ට් එකට නම් වැඩි ඇවිල්ලා තිබ්බේ නැහැ මොකද නම් මං හිතන්නේ මුගක් කට්ටියක දැකලා නැතුව ඇති පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඊයේ තමයි දැම්මේ මම ඒක ඊයේ උදේ දැම්මේ පොඩ්ඩක් බලන්න කොහොම හරි දැකපු අයගෙන් මට හුඟක් රෙස්පොන්ස් ඇවිල්ලා තිබ්බා Facebook Instagram සහ Thread කියන platform තුනෙන්ම මට හුඟක් messages ඇවිල්ලා තිබ්බා මම හැමෝටම reply කරා ඒ දාපු වැදගත් message නේ අනවශ්‍ය message නෙමෙයි දාපු හැමෝටම මම reply කරලා තිබ්බා හැමෝම අහලා තිබ්බා කොහොමද කරන්න කියලා. ඉතින් මෙහි කට්ටිය ඒ කියන්නේ UAE වල ඉන්න කට්ටිය කොහොමද කරන්න කියලා මම පැහැදිලි කරලා දුන්නා සහ වෙන රටවල ඉන්න කට්ටියට කිව්වා ඒගොල්ලන්ගේ රටේ මොකද්ද තියෙන නීතිමය පසුබිම බලලා කරන්න කියලා පොඩ්ඩක් Google කරන්න කියලා. ඉතින් එහෙම කවුරු හරි කෙනෙක් මගේ වීඩියෝ එකක් දැකලා මගේ post එක දැකලා එහෙම තමන්ගේ අවයව තමා නැති වුණාට පස්සේ දන් දෙන්න තීරණය කරා නම් කරලා ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් ඒ කියන්නේ ඕගන් ඩෝනර් කෙනෙක් හැටියට අවයව දන් දෙන පුද්ගලෙක් හැටියට රෙජිස්ටර් වුණා නම් කරුණාකරලා මාව දැනුවත් කරන්න මොකද නම් එකක් මම සතුටු වෙනවා මම කිව්වනේ මම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නෙමෙයි මම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නෙමෙයි මම හරිම බෑඩ් ඉන්ෆ්ලුවෙන්ස් එකක් හැම මිනිහෙක්ටම මගේ මං දෙන උපදෙස් එහෙම ගන්න එපා ජීවිතේට හුඟක් වැරදි උපදෙස් මං දෙන්නේ මොකද මම ප්ලෑන් කරලා මේ ගොන් වැඩ කරන මිනිස්සෙක් නේ ඒකයි නමුත් මේ වගේ දෙයක් මගේ වීඩියෝ එකක් දැකලා මගේ පෝස්ට් එකක් දැකලා කවුරු හරි ඉන්ස්පයර් වෙලා කරා කියලා මම දැනගත්තොත් මටත් සතුටු වෙන්න පුළුවන් වැඩිපුර මම කොහොමද සතුටින් ඉන්න මිනිස්සුන්ගේ මට ටිකක් වැඩිපුර සතුටු වෙන්න පුළුවන් සහ මානසික සුවය කියන එක පොඩ්ඩක් තව ටිකක් වැඩිපුර හම්බ වෙන්න පුළුවන් මගේ ක්‍රියාවක් දැකලා යම් කිසි කෙනෙක් මෙහෙම දෙයකට පෙළඹුණා කියලා දැනගත්තොත් ඉතින් කවුරු හරි කෙනෙක් එහෙම රෙජිස්ටර් වුණොත් මම දැනුවත් කරන්න අනිවාර්යෙන් පෝස්ට් එකක් මම දානවා නමුත් මානසික සම්තෘප්තිය වැඩි ඊට වඩා ඉතින් එහෙම තීරණයක් ගත්තොත් කියන්න හොඳ දෙයක් ඒක. ඒ ගැන කන්ෆියුෂන්ස් තියෙනවා නම් මගෙත් එක්ක කතා කරන්න ඕනලක මම රෙඩි. මෙසෙන්ජර් හෝ කෝල් එකකින් හෝ අපි ඒ ගැන කතා කරමු. කන්ෆියුෂන් එකක් තියෙනවා නම් මොකද්ද මේකේ තියෙන ප්‍රෝස් කොන්ස් කියන්නේ හොඳ සහ නරක ගැන කාටරි කතා කරන්න ඕන නම් මොකද සමහරක් මිනිස්සු කරන්න කැමති නමුත් ආගමික පසුබිම් තියෙනවා කරන්න නොදෙන. සමහරක් මිනිස්සු කරන්න කැමති පෞල් පසුබිම් තියෙනවා කරන්න නොදෙන. සමාජීය පසුබිම් මේ වගේ එක විවිධ විකාර තියෙනවා. විකාරය ඔක්කොම තනිකර විකාර. තමාගේ ආගමක්, තමාගේ පවුලක්, තමාගේ සමාජය තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නේ නැත්නම් ඒ මොකද්ද හේතුව කියන එක මාරු කරන්න කාලය ඇවිල්ලා තිනවා. මොකද්ද කියලා කියන්නේ නැහැ කෙලිම මං කන්ට්‍රෝවර්ෂල් දේවල් ගැන කතා කරන්නේ නැති නිසා. නමුත් ඒ දේ මාරු කරන්න කාලය ආවා කියලා ඔයගලන් දැනගන්න ඕනේ. මොකද නම් කිසිම ආගමක් පවුලක් තව පුද්ගලෙක්ගේ යහපත සඳහා කටයුතු කරන්නේ නැත්නම් ඒක එහෙම දෙයක් නෙමෙයි කියලා තමයි මට කියන්න තියෙන එක මගේ මතය. ඉතින් හුඟක් කට්ටියට ඔක තේරුම් ගන්න බෑ මොකද හුඟක් කට්ටිය ජීවත් වෙන්නේ මම කලිමුත් කිව්වා හුඟක් කට්ටිය ජීවත් වෙන්නේ මේ ලස්සන බොරුව ඇතුළේ ජීවත් වෙන්නේ. ඒගොල්ලන් කැමති නෑ තිත්ත යථාර්ථයට එන්න කැමති නෑ හුඟක් මිනිස්සු. හේතු තියෙනවා ඔක්කොම විකාර. කෙසේ හෝ එහෙම තීරණයක් ගත්ත කෙනෙක් ඉන්නවනම් ප්ලීස් මේ කන්ටැක්ට් කරන්න. එහෙම විශේෂයෙන්ම UAE වල ඉන්නවනම් විශේෂයෙන්ම UAE වල ඉන්නවනම් කරන්න දන්නේ නැත්නම් කොහොමද කරන්න ඕන කියලා දන්නේ නැහැ. එහෙමනම් කියන්න හරිම ලේසි මං කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඔන්ලයින් කරන්න දෙන්න කොහෙවත් යන්න ඕනේ නැහැ කරදර වෙන්න. විනාඩි 5ක් කියයි විනාඩි 10ක් කියයි විනාඩි 10ක් කියන්නේ නැහැ. විනාඩි 5ක් 6ක් කියයි සම්පූර්ණ process එක කරන්න. valid emirates ID එකක් තියෙනවනේ UAE pass එක activate කරනවා එච්චරයි. එහෙනම් ඔයගලන්ගේ ඕනම කන්ෆියුෂන් එකකට උත්තර දෙන්න මම ඉන්නවා. මෙහි ඉන්නවා නම් වැඩිපුර උදව් කරන්න පුළුවන් වෙන තැනක ඉන්නවා නම් ඉතින් මම දන්නේ නැහැ මටත් ඉතින් Google පිට තමයි පතන්න තියෙන්නේ. තීරණයක් ගත්තා නම් දැනුවත් කරන්න මමත් සතුටු වෙනවා. එහෙනම් හැමෝටම සුවදායී ජීවිතයක් ප්‍රාර්ථනා කරලා මං ගියා.